විනිමය අනුපාතයේ තීරණය වෙන්නේ වෙළඳ පොලේ ඉල්ලුම සහ සැපයීම සහ යනුව ඒත් එක්කම අර කොතර විදේශ විපණයවද කොතර විදේශ විපණය වියදම් වෙනවද කරන්ට් අකවුන්ට් ඩිපොසිට් සර්ප්ලස් වගේ ඒ කරුණු මත. ඒ අනුව විනිමය අනුපාතයේ පහුගිය දවස්වල යම්කිසි ආකාරයක වෙනස් වීමක් තුන නමුත් එක සැරේටම අර අපේ වකිමත් තියෙන වොලටිලිටි එක අනවශ්‍ය විදිහට වැඩි නම් ආ බැංකුව හැමතිස්සෙම මැදිහත් වෙනවා වලට. මෙතන වොලටිලිටි එක්සස් වොලටිලිටි එකට අපි මැදිහත් වෙලා ඒක සමනය කරනවා. ඒතර පහුගිය දවස්වල එහෙම මම හිතන්නේ තිබිලා අපි මැදිහත් වෙලා විශේෂයෙන් එක දවසක් තිබුණා පැය දෙකක් වගේ ඇතුළත රුපියල් 2.50කින් විතර මේක එක සැරේටම ට්‍රාන්සැක්ෂන් දෙකකින් විනිමය අනුපාතය වෙනස් වෙන එකත් අපි ඒ වෙලාවේ මැදිහත් වෙලා ඒක ස්ථාවර කරා. ඊට පස්සේ අපි දකිනවා ඒකට හේතුනේ යම් යම් ආකාරයේ මාකට් එකේ එක සමහරවල් ෆැක්ටර් කරාම විශේෂයෙන් වාහන ආනයන වැඩි වෙලා කියලා තිබුණා. ආනයන වැඩි වෙලා කියලා වගේ මතයක් තිබුණා. අපේ සංචිත නැති තිබුණා. ඉතින් ඒ වගේ මතවලුව සමහරවල්ට වෙනස් වෙනවා. ඒකට ඉතින් තමයි අපි මැදිහත් වෙලා මේක සමනලවල දම් අනුපාතය ඊට පස්සේ යම් කිසි ස්ථාවරලා දෙන යනවා. ඊට පස්සේ අපි මැදිහත් වෙලා නැවත සංචිත ගොඩනැගීමේ ක්‍රියාවලට යනවා. එතකොට අපි දකින්නේ මේ සංචිත ගොඩනැගීමේදී පැහැදිලිව අපි සඳහන් කරා IMF එකත් එක්ක යම් කිසි ටාගට් එකක් තියෙනවා. ඒතර ග්‍රොස් ඔෆිෂියල් රිසර්ව් දල සංචිත වල අපිට යම් කිසි ඉලක්ක ටාගට් එකක් මේක එස්ටිමේට් එකක් තියෙනවා. ඒතර අපි මේ මට්ටමට යනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ ලබන මාසේ දෙසැම්බර් මාසේ කාලය තුල පළවෙනි එක තමයි දැන් පහුගිය දවස්වල අපි දැක්කා වාහන ආනයනය අර විවෘත කරාට පස්සේ ජුලයි මාසේ ඉඳලා එක සැරේටම LCs ඕපන් කරන වැඩි වෙලා යම් කිසි ආකාරයක වාහන ආනයනය වැඩි වුණා. මොකද දැන් දකින්නවා LC ඒ විවෘත කරපු දත්ත සීක්‍රෙන් පහළ වැටීගෙන එන්නේ. දැන් නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ සංසන්දනය කරනකොට ජුලයි අගෝස්තු සීක්‍රෙන් එක අඩු වෙනවා. ඒත් එක්කම වාහන ආනයන බිලත් යම් සාකරන නොවැම්බර් දෙසැම්බර් මාසවල අඩු වෙනවා. ඒකට අපි දකිනවා මේක වෙළඳ පොලේ දැන් සමන වෙන එක හේතුවක් යම් කිසි ස්ථාවරපත් වෙන්න. ඒකට ඉදිරියට යනකොට අපි දකින්නේ අර පෙන්ට් අප් ඩිමාන්ඩ් එකෙන් කැවිලි වෙලා දැන් ස්ථාවර වෙලා වාහන බිලත් අඩු වෙලා තියෙනවා. ආනයන යම් කිසි ආකාරයක ස්ථාවර වෙලා තියෙනවා. ඒකට ඉදිරියට යනකොට ඒ විශේෂයෙන් දෙසැම්බර් මාසේ රෙමිටන්සස් වැඩිපුර වෙන ඒ වගේම එක්ස්පෝර්ට් කන්වර්ෂන් වැඩි වෙන සංචාරක සහ රෙමිටන්සස් වලින් එන වැඩි මාසයකට අමතරව ජාත්‍යන්තර මූල්‍ය මුදලේ ඒ වාරිකය පස්වෙනි වාරිකය දෙසැම්බර් 15 වෙනිදා අනුමත වෙනකොට එතන මිලියන 340ක් විතර ලැබෙන තියෙනවා. ඊටත් අමතරව ADB එකේ ඇග්‍රීමන්ට් එක අත්සන් කරා මේ මාසේ දල මත්තාංශයෙන් වශයෙන් අර පොලිසි බජට් සපෝට් මිලියන 370ක් ඒක ලැබෙන්නේ ලබන මාසේ. ඒකයි වර්ල්ඩ් බැංකින් උන්ට මුදලක් ලැබෙනවා. ඒක තුරාම ලබන මාසේ සාමාන්‍යයෙන් තව මිලියන රජයට ලැබෙන්න තියෙනවා මිලියන මම හිතන්නේ 370යි 340යි 750ක විතර ප්‍රමාණය. ඒක ලැබෙනවත් එක්කම අපි දෙසැම්බර් අග වෙනකොට සංචිත ප්‍රමාණය ක්‍රයිසිස්ෙන් පස්සේ පිට වැඩිම අවුරුදු අවසන් කරන්න පුළුවන් මෙතෙක් තිබිච්ච වැඩිම සංචිත ග්‍රොස් ඔෆිෂියල් රිසර්ව්ස් වැඩිමයි මට්ටමට. මේ මාසය අන්තිම වෙනකොට යම් කිසි බිලියන 6 මට්ටමේ තමයි පවතින්නේ. මේ මාසෙත් සංසයන කරනවා යම් කිසි අඩුවීමක් තියෙන පුළුවන් මේ මාසේ. නමුත් බිලියන 6 ආසන්නයේ පවත්වාගෙන යනවා. නමුත් ලබන මාසේ තමයි අර ඉන්ෆ්ලෝස් ඇවිල්ලා අපේ සංචිත ගොඩ වෙන්නේ. එතකොට අවුරුදු අවසාන ඉලක්කය ඉතා පහසුවෙන් අපි ළඟා කර ගන්නවා. ඒත් එක්කම විනිමය අනුපාතය යම් කිසි ආකාරයක වෙළඳ පොළ තීරණය කරන විදිහට ඒක තීරණය වෙයි. ඒකෙන් දෙපැත්තටම තියෙනවා ඉම්පෝර්ට් ටූරිසම් රෙමිටන්සස් එක්ස්පෝර්ට්ස් වගේ ඒවාට විනිමය අනුපාතය යම් කිසි ආකාරයක ක්‍රමානුකූල වෙනස් වීමෙන් වාසියක් තියෙනවා. ඒ වගේ ඉම්පෝර්ට්ස් වලට යම් කිසි කන්ට්‍රෝල් එකක් එනවා. අනුපාතය වෙනස් වීම තුලින් ඒකේ මිල වැඩි වීම. ඒ වගේ දෙපැත්තෙම සංසන්දනය වෙන විනිමය මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන තුළ එහෙම තමයි ක්‍රියාත්මක. ඒක නැත්නම් මොකද ලොකු ගොඩක් අපි දැකලා තියෙනවා වෙළඳ පොළ සාකච්ඡා නිසා පැහැදිලි කිරීම මම කරේ. ඒ සම්බන්ධයෙන් යම් කිසි පෞද්ගලික